හරි. 2025 එළවලු ලියන බැච් එකට සෑහෙන ලොකු වැඩපිළිවෙලක් මම කරලා දුන්නා. විභාගේ සැප්තැම්බර් 3 ඉඳන් දවස් 22ක් සම්පූර්ණයෙන්ම සතියට දවස් දෙක ගානේ නයිට් ක්ලාස් එක සම්පූර්ණයෙන් ගියේ. තියරි ටික සම්පූර්ණයෙන් මතක් කරලා විභාගයට සූදානම් කරා සම්පූර්ණයෙන්ම ටයිම් මැනේජ්මන්ට් ප්ලෑන් එකත් එක්ක. ඒතකොට ආපු කට්ටිය දන්නවා මුල් ලංකාවෙම ළමයි සෑහෙන පිරිස එකතු වෙලා මාත් එක්ක කට්ටිය කරගෙන ගියා. ආපු ළමයි දන්නවා වැඩේ කොච්චර කොල්ටිද කියලා. කොච්චර වැඩ ප්‍රමාණයක් කරගත්තද විභාගයට කොහොමද මම කිව්ව දුන්නත් කියලා දුන්නේ ඒවත් එක්ක A කොටසේ ගණන් සෙට් එකත් එක්ක කොට දාගෙන ටයිම් එක හරියට මැනේජ් කරගෙන කොහොමද B කොටසේ රචනා ගාන කරේ කියලා ඒ 2025 A level batch එකට මම ඒ රිවිෂන් එකට සම්බන්ධ වෙච්ච ළමයි දන්නවා. ඒ රිවිෂන් එකේ සම්පූර්ණම තියරි ටික මතක් කරලා ඒ අවුරුදු වලින් ඇවිල්ලා තියෙන විභාගයේ අමාරුම ඒ පාඩම් වල ඇවිල්ලා තියෙන අමාරුම විභාග ගණන් ටික හදලා වැඩ ටික කරගත්තා. සෑහෙන හොඳ ප්‍රතිචාර තිබ්බා ඒ වීඩියෝ එකට සම්පූර්ණ වීඩියෝ එකට කියන්නේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකට. මොකද සෑහෙන හොඳට වැඩ ටිකක් කරගත්තා ළමයි සෙට් එකම කියලා දුන්න විදියටම. හරිද? ඒ වගේම වැඩක් පටන් ගන්නවා 2026 level batch එකට දෙසැම්බර් 3 තමයි වැඩේ යන්නේ. දෙසැම්බර් 3 ඉඳන් අගෝස්තු මාසේ එක්සෑම් එකට වෙනකම්ම ඒ වැඩ ඒ රිවිෂන් එක එහෙමම යනවා. ඒකේ වෙන්නේ සම්පූර්ණ රිවිෂන් එකක් යන්නේ. එතකොට සම්පූර්ණ හැම පාඩමක්ම මතක් කරලා විභාග ගණන් ටික හදලා ටියුට් වල ගණන් හදලා සම්පූර්ණයෙන්ම මම සතියට ටාගට් එකක් දෙනවා. ඒ පාඩම් ඉවර වෙන්න සතියට ටාගට් එකක් දෙනවා. මෙන්න මේ අවුරුද්ද මෙන්න මේ විභාග ගණන සම්පූර්ණයෙන් හදන්න කියලා. එතකොට අගෝස්තු විභාගයට යද්දී ඔය අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒ එක පාඩමක් ඉවර වෙච්ච ගමන් මම ටාගට් එකක් දෙනවා. එතකොට දැන් හිතන්නකෝ උදාහරණයක් විදිහට ශේෂ්ඨ සාධක ප්‍රමේය සති දෙකකින් වගේ ඉවර කරනවා. ඒකේ විභාග ගණන් ටිකත් ඔක්කොම හදලා ඉවරයක් කරන්නේ. ඊට පස්සේ වර්ග සමීකරණ පටන් ගන්නවා. එතකොට වර්ග සමීකරණ පාඩමක් ඉවර වුණාන් පස්සේ ඔන්න මම ටාගට් එකක් දෙනවා. ඊට පස්සේ එන හැම සතියකම වර්ග සමීකරණය ශේෂ්ඨ ප්‍රමේය සාධක අවුරුද්දක් දීලා ඒ අවුරුද්දේ ගණන් ටික හදන්න කියලා. ඒ වගේ මම ටාගට් එකක් දෙනවා. එතකොට ඒ වගේ කරන පාඩම්. එතකොට දෛශික ඒකතල බල පද්ධතිය ඔහොම ගණන් ටික කරා කියලා හිතන්නකෝ. එතකොට දැන් පාඩම් 4ක් ඉවර නම් දෛශිකයි ඒකතල බල පද්ධතිය එහෙම පාඩම් මේ ශේෂ්ඨ සාධක වර්ග සමීකරණ ඉවර නම් අවුරුද්දක් දෙනවා 2016 ශේෂ්ඨ සාධක වර්ග සමීකරණ දෛශික ඒකතල බල පද්ධතිය ගන්න හදන්න කියලා. එතකොට ඒ වගේ ෆුල් අධීක්ෂණයක් එක්ක තමයි සම්පූර්ණයෙන්ම රිවිෂන් එක යන්නේ. ජොයින් වෙලා මාත් එක්ක වැටි කරගන්න කැමති නම් WhatsApp මට මැසේජ් එකක් දාන්න. ඒ රිවිෂන් එකේ විස්තර ටික මම කියන්නම්. එතකොට සම්පූර්ණයෙන්ම ඒ වැඩේ පටන් ගන්න දෙසැම්බර් 3 ඉඳන් සම්පූර්ණයෙන්ම අගෝස්තු ලබන අවුරුද්දේ අගෝස්තු වෙනකන් ඒ රිවිෂන් එක යනවා. එතකොට සෑහෙන වැඩ ටිකක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ අන්තිම කාලේ සම්පූර්ණ මොඩල් පේපර් සෙට් එකක්ම කරලා එතකොට සම්පූර්ණයෙන්ම අපිට දෙන්න පුළුවන් ටාගට් පේපර් ඒ ඔක්කොම කරන්න. එතකොට ඒ ඔක්කොට කලින් තියරි ටික පැහැදිලි කරගන්න එපේ. එතකොට තියරි ටික උගන්න වැඩ ටික තමයි රිවිෂන් එකක් විදිහට සම්පූර්ණ මුල ඉඳන් කරන්නේ. ඒක තමයි දෙසැම්බර් 3 ඉඳන් පටන් ගන්නෙ. එතකොට අන්තිමට විභාගෙට මාස දෙකක් විතර දීලා සම්පූර්ණ සිලබස් එක සම්පූර්ණ කවර් කරනවා. ඒ කවර් කරාන් පස්සේ ඉතුරු මාස ටිකේ සම්පූර්ණ ෆුල් පේපර්ස් කරනවා ටයිම් මැනේජ්මන්ට් ප්ලෑන් එකත් එක්ක. එතකොට පේපර් එක කොහොමද හැදෙන්නේ? පේපර් එක කොහොමද ටයිම් එක වෙනස් කරගන්නේ? මේ කියන්නේ වෙන් කරගන්නේ. ඒ තැන් වල ඒ ගණන් වල ඒ හැමදේම මම පැහැදිලි කරනවා. ඒ වැඩේ මාත් එකතුලා කරන්න කැමති නම් මොකද ඒක මම 2025 level batch එකේ ළමයිටත් සම්පූර්ණයෙන්ම මේ ටයිම් මැනේජ්මන්ට් ප්ලෑන් එකත් එක්ක සම්පූර්ණ ලොකු වැඩ පිළිවෙලක් කරලා දුන්නා. එතකොට ඒ කට්ටිය සෑහෙන ලොකු දෙයක් කරගත්තා. ඒ වැඩත් එක තමයි 2026 level batch එකට කලින් ඉඳන්ම වැඩේ පටන් ගන්න. එතකොට තියරි දැනුම දැන්ට බිඳුවක් කියන ළමයින්ට උනත් එකතුලා මාත් එක්ක වැඩ ටික කරන් යන්න පුළුවන්. මොකද ඒකේ තියරි ටික සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් සම්පූර්ණ තියරි ටික මතක් කරලා තමයි වැඩේ යන්නේ. ඒ හින්දා තියරි ටික කරලා තමයි වැඩේ යන්නේ. ඒ හින්දා සම්පූර්ණ ෆුල් පේපර්ස් ලියා ගන්න පුළුවන් වෙන මට්ටමට හැදෙනවා. ලබන අවුරුද්දේ මැයි ජුනි වගේ වෙද්දි. ඒ හින්දා සම්පූර්ණ මාත් එකතුලා වැඩ ටික කරන්න කැමති කට්ටිය WhatsApp මැසේජ් එකක් දාන්න. අපි එකතුලා වැඩ ටික කරන් යමු. හරි මේ වීඩියෝ එකෙන් එතකොට සම්පූර්ණයෙන්ම මම වර්ග සමීකරණ ගාන සම්පූර්ණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2025 ආපු ඒකේ ඔය අන්තිම කැලල පොඩ්ඩක් අර හිතලා හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒක පාවිච්චි ඒ කියන්නේ ඒ ගැටලුවේ ඒ කියන්නේ අපි හදාගෙන යන ගැටලුවේ භාවිතයක් තමයි අන්තිමට අහලා තියෙන්නේ. ඒක හරියට ක්ලික් වුණා නම් උත්තරේ ගන්න ලේසි. හරිද? හැබැයි ඒක හරියට ක්ලික් වෙන්න ඕන. දැන් අපිට කියනවා ඉස්සලාම වර්ග සමීකරණ මේ වර්ගද ශ්‍රිතයක් අපිට අංකණයක් ආශ්‍රයෙන් දීලා තියෙනවා. මොකද්ද වර්ග ශ්‍රිතය? fx සමානයි fx සමානයි x වර්ග ඍණ අපිට දීලා තියෙන වර්ග සමීකරණ x වර්ග ඍණ 2යි kx ඍණ 2යි kx ඍණ k වර්ග ඍණ 1. ඔන්න ඔහම වර්ග ශ්‍රිතය අපිට දීලා තියෙනවා. ශ්‍රිතයක අංකණයන්නේ මම ඔයාලට කියලා දීලා තියෙන සම්පූර්ණ ශ්‍රිතයක් කොහමද වෙන් කරගන්නේ වර්ග සමීකරණයක් කොහොමද වෙන් කරගන්නේ කියලා මම වීඩියෝ එකේ සම්පූර්ණයෙන් කතා කරලා තියෙනවා. තියරි පැය එකමාරකින් සම්පූර්ණ කතා කරව වීඩියෝ එකේ. එතකොට සම්පූර්ණයෙන්ම ඔන්න ඕක තමයි අපිට වර්ග ශ්‍රිතයක් දීලා අපිට කියනවා ඊට පස්සේ fx සමානයි බිඳුව සමීකරණයට ශුන්‍ය නොවන තාත්වික ප්‍රවීණ මූල දෙකක් තියෙන බව පෙන්වන්න. ගොඩක් කට්ටිය ඔය ශුන්‍ය නොවන කැලල වැඩි කෑ කරන්නේ නැතුව ඇති මුල් ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හදපු ළමයි. මොකද ඔය ශුන්‍ය නොවන කැලල කියන එක පෙන්වන්නත් විදියක් තියෙනවා. ඔයාලට මතක ඇති
මූල දෙකම ධන වෙන්නයි මූල දෙකම ඍණ වෙන්නයි මූල දෙකම ශුන්‍ය නොවන්නයි කියන සම්බන්ධතාවයක් අපි පෙන්වන්නේ. ඒ මූල එකතුවෙන් මූල ගුණිතය ඇසුරෙන් ගොඩක් ළමයි ඕක කියා කරන්නේ නැහැ. ඔබෙත් ඕක කියා කරන්නේ නැහැ. අනිවාර්යෙන් අරක විතරයි හදලා තියෙන්නේ. ප්‍රබින්න මූල දෙකක් තියෙන බව පෙන්වන්න කියන එක විතරයි පෙන්වලා තියෙන්නේ. ගොඩක් කට්ටිය ඔන්න ඔය කැලේ මග හැල්ලා හදලා තියෙන්නේ. මොකද ඒ කැලේට සාමාන්‍යයෙන් ඒක මග හැරියත් ලකුණු 10ක් වගේ තමයි පොඩි ලකුණු බලන එකෙන් එන්නේ. හැබැයි ලකුණු 10 අනිවාර්යෙන් දෙනවා. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් පෙන්වන්න ඕන. ශුන්‍ය නොවනවා කියලා. ශුන්‍ය වෙන්නේ නැහැ කියලා. හරිද? ඒතකොට අපිට ගන්න තියෙන තාත්වික ප්‍රබින්න මූලනේ. ඕනම එක තාත්වික ප්‍රබින්න මූල තියෙනවා නම් ශුන්‍ය නොවන තාත්වික ප්‍රබින්න මූල දෙකක් තියෙනවා නම් මොකද ගන්න විවේචක අරගෙන ධන කියලා පෙන්වනවා නම් හරි. ඒතකොට මෙයාගේ විවේචකේ විවේචක කියන්නේ මොකක්ද? b වර්ග කියන 4යි ac b වර්ග කියන්නේ x ගාව තියෙන සංගුණකය. එතකොට 2යි k වල සම්පූර්ණ වර්ගය ඍණ 4 වාරයක් නියත පදේ 1යි c කියන්නේ මෙයා. එතකොට ඍණ ලකුණක් මෙතන පිටට ගත්තාම k වර්ග ධන 1. ඍණ හරිනේ ධන වෙනවා. එතකොට මෙතන සම්පූර්ණයෙන්ම b වර්ග ඍණ 4යි ac. හරිනේ? 4යි ac. හරි. ඕක තමයි සම්පූර්ණ වර්ගයේ b වර්ග ඍණ 4යි ac. එතකොට සම්පූර්ණයෙන් මෙතන 4යි k වර්ග ධන 4යි k වර්ග ධන 4. එතකොට සම්පූර්ණ වෙනවා 8යි k වර්ග ධන 4. එතකොට සම්පූර්ණ 4යි 4ක් පිටට ගත්තාන් පස්සේ මෙතන 2යි k වර්ග ධන 1. එතකොට ඔයා අනිවාර්යෙන් දන්නවා k කියන්නේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක්. හැබැයි k ට බිඳුව වෙන්න k ගගේ බිඳුවක් වෙන්න පුළුවන්. එතකොට හැබැයි k ගගේ බිඳුවක් වුණොත් එහෙම දැන් k කියන්නේ ඕනෑම තාත්වික සංඛ්‍යාවන්නේ මොන වැලියු එක k ට දැම්මත් මුගේ පූර්ණ වර්ගය අනිවාර්යෙන් ධනනේ. හැබැයි ඔයා අනිවාර්යෙන් මේක පෙන්වන්න ඕන මේක වාට ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන් k ගගේ බිඳුවක් වුණොත් එහෙනම් මොකද වැලියු එක k ගගේ බිඳුවක් වුණොත් උත්තරේ එන්නේ 4යි කියලා. හැබැයි ඔයාට ස්ථිර වශයෙන් මේක බිඳුවක් වෙන්නේ නැහැ කියලා මෙහෙම ලියලා පෙන්නුවත් හරි. හැබැයි මේ කෑල්ල ගොඩක් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මූලයක් බිඳුවක් වෙන්නේ නැති විදියක් තියරි වල පැහැදිලි කරන්න ඕනේ අපිට. මම තියරි වල ඔක පැහැදිලි කරලා තියෙනවා සම්පූර්ණ මූල දෙකම මූල දෙකම ධන වෙන්නේ නැහැ මූල දෙකම මේ ඍණ වෙන්නේ නැහැ මූල ශූන්‍ය නොවෙන්නයි. ඔන්න ඒ කාරණා ටික පැහැදිලි කරනවා දැන් k එක දැන් k කියන්නේ ඕනම තාත්වික අගයක් හැබැයි k ට මොන ඍණ වැලියු එක දැම්මම මේ කොටස අනිවාර්යෙන් ධන. ඒ පූර්ණ වර්ගයේ ඔක්කොම ධනනේ. එහෙනම් විවේචක අනිවාර්යෙන් ධන. එහෙනම් මට කියන්න පුළුවන් මොකද්ද? එම නිසා මූල තාත්වික ප්‍රබින්න වෙයි කියලා. හැබැයි අපි මෙන්න මේ දේ පෙන්නුවොත් තව මේක ඒ කියන්නේ අර ස්ථිර වශයෙන් බිඳුවක් වෙන්නේ නැහැ කියන එක මට කියන්න පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ මූල දෙකේ ගුණිතය බිඳුවක් නොවුනොත් අනිවාර්යෙන් මට කියන්න පුළුවන් මේ මූල දෙකෙන් එකක්වත් බිඳුවක් වෙන්නේ නැහැ කියලා. දැන් මෙයාට මූල දෙකක් තියෙනවා. මේ මූල දෙක වෙනස් අගයක් දෙයක් තියෙනවා. හැබැයි මූල දෙක බිඳුව ඒ කියන්නේ එක මූලයක්වත් බිඳුව වෙන්නේ නැහැ කියලා අපිට ගානේ අහලා කියනෝනේ. එහෙනම් අනිවාර්යෙන් මූල ගුණිතය අරගෙන එයාගේ අගේ බිඳුවක් වෙන්නේ නැහැ කියලා පෙන්වනවා නම් මේ කාරණාව තවත් තෘප්ත වෙනවා. එහෙනම් මම ඒ කැලලත් අරගෙන පෙන්නනවා වඩාත්ම හොඳයි ඒ කැලලත් අරන් පෙන්නන එක අපි මගින්න ගාම බලමු මොකද්ද කියන්නේ මගින්න ගාම පස්සේ බලමු මොකද්ද මේකත් කැයා කරලා තරන් තියෙන නැත්නම් මේක විතර තර කරලා ගන්නත් පුළුවන් කේට මොන වැලියු එක දැම්මා කේට බිඳුව දැම්මා කේකගේ බිඳුවක් වුණත් ධන වුණත් ඍණ වුණත් මොන වැලියු එක දැම්මත් මේ කොටස අනිවාර්යෙන් ධන බිඳුවක් එන්නේ නැහනේ හරිද ඒ තර්කයෙන් මට මේ ගන්න පුළුවන් හැබැයි මේක පෙන්නුවොත් පැහැදිලිව හොඳටම ඒ කාරණාවට මේ තහවුරු වෙනවා. ඒ හින්දා මම මූල ගුණිතයත් අරගෙන එයා බිඳුවට අසමානයි කියලා පෙන්නනවා මේ සම්බන්ධතාවය. ඒතර මූල ගුණිතය ගන්නවා. මූල ගුණිතය කියන්නේ c බෙදීමේනේ. c කියන්නේ එතකොට මේ හරින් ලකුණ අපිට ගන්න වෙනවා k වර්ග ධන 1 c බෙදීමේ. ඔන්න ඕකනේ. ඒතර මෙයා බිඳුවක් වෙන k ට මොන වැලියු එක දැම්මම මෙයා බිඳුවක් වෙන්නේ නැහැ. k බිඳුවක් වුණා මෙයාගේ වැලියු එක බිඳුවක් වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් මේකේ මේ ගුණිතය අසමානයි බිඳුව. එම නිසා ශුන්‍ය මෙහි මූලයක් නොවේ. හරිද? ශුන්‍ය මෙහි මූලයක් නොවේ. මේකිනු තර්ක කළා මේ තර්කානුකූලව මේක ලිව්වත් සම්පූර්ණ ලකුණු ප්‍රමාණයක් හම්බෙයි. හැබැයි එයාලා මේක බලාපොරොත්තු වුණොත් මේකට අනිවාර්යෙන් ලකුණු 5ක් හෝ 10ක් වෙන් කරන්න පුළුවන්. මොකද මේ තියරි වල මේක තියෙනවනේ මූල දෙකම ශුන්‍ය වෙන්නේ නැහැ. නැත්නම් එක මූලයක් හෝ ශුන්‍ය වෙන්නේ නැහැ කියන එක ඔප්පු කරන්න විදියක් තියෙනවා. එතකොට මේක විතරක් තහවුරු කරලා දැන් හදිසිය දැන් මේක විතරක් තහවුරු කරලා අපිට දැන් තර්කානුකූලව කියන්න පුළුවන්. දැන් k අපේ අගේ කියන්නේ k ගාපරස්සේ දීලා තියෙන ඕනම තාත්වික සංඛ්‍යාවක් කියලානේ. එතකොට මොන තාත්වික අගයක් දැම්මත් මෙයාට මේ කොටස බිඳුවක් වෙන්නේ නැහනේ. ඇයි? මෙයා බිඳුවක් වුණත් මෙතන එකක් එකතු වෙලා ඒක 4ෙන් වැඩි වෙනවා. එතකොට සම්පූර්ණයෙන් මෙයා අනිවාර්යෙන් ධනාගයක් බිඳුවක් නොවන. බිඳු වෙන්නේ නැහනේ. හැබැයි තර්කානුකූලව බිඳුවක් නොවෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ මෙහෙම. මූල දෙකේ ගුණිතය අනිවාර්යෙන්ම බිඳුවක් නොවෙන්න ඕන මූල දෙකම. ඒ කියන්නේ මෙතනින් එන මූල දෙකම මේ බිඳුවක් නොවෙන. ඒ කියන්නේ එක මූලයක් හරි බිඳුවක් නොවෙන්න. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය සලකන්න පුළුවන්. මේ ලකුණු දෙද්දි නැත්තම් මේකෙන් තරකනුර කියන්න පුළුවන්. ඒතකොට අපි බලන්න ඕන සිලබස් එකේ මේක තියෙනවනේ උගන්වන්න. ඒතකොට මේකත් හරි විදියට මේකල් ලිව්වොත් එම අංග සම්පූර්ණයෙන්ම ලකුණු සෙට් එකම හම්බෙනවා ලෝකෙ. හරිද? මොකද
අනිවාර්ය මූල ගුණිතයට අගයක් තියෙන්න ඕන මෙයා බිඳුවක් වෙන්නේ නැත්තම්. එතකොට ඒක තර්කානුකූලව පෙන්වන්න වෙනවා. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි මුල් කැලල හදන්නේ. ඔන්න මූල දෙකම තාත්වය කියලා අපි පෙන්වනවා. ඊට පස්සේ අපි කියනවා මූල දෙකම තාත්වය ප්‍රබින්න කියලා පෙන්වුවා. මූල දෙකත් මේ පවතින බව පෙන්වනවා. මොකද ඕක මෙන්ෂන් කරලා තියෙනවනේ ශුන්‍ය නොවන තාත්වික මූල තාත්වික හා ප්‍රබින්න මූල දෙකක් තියෙනවා කියලා. එතකොට මේ කැලලට මං හිතන්නේ මේ කැලලත් මෙයාලා පරීක්ෂා කරනවා ඇති. හරි. අපි බලමු ඉතින්. නැත්තම් මේකිනුත් තර්කානුකූලව කියන්න පුළුවන්. හැබැයි ගණිතයේ සාධාරණ අවස්ථාවකට තර්ක කරන්න පුළුවන්. මූල දෙකේම ගුණිතය ධන වෙන්න, ඒ කියන්නේ ධන හෝ ඍණ වුණොත් ඒ දෙකම බිඳුවක් වෙන්නේ නැහැ. මොකද මෙයා බිඳුවට අසමාන නම් මේ දෙකේ එක මූලයක්වත් බිඳුවක් වෙන්නේ නැහනේ. ඒක තමයි තර්කානුකූලව කියන්න පුළුවන් දේ. හරි. ඔන්න ඔය විදිහට ඔකේ පළවෙනි කැලල අපිට හදලා ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ ඇල්ෆා බීටා යනු fx සමානයි බිඳුවේ මූලයයිද මෙන්න මේකයයිද ගනිමු. r හා s මූල වශයෙන් නැති වර්ග සමීකරණ මෙන්න මේක බව පෙන්වන්න. ඒක සාමාන්‍ය දෙයක්. හරිද? දැන් ඔයාලට මම ඕන තැනක ඕක පැහැදිලි කරලා තියෙනවා. මොකද්ද? මූල වශයෙන් තියෙන වර්ග සමීකරණය හොයන්න මූල දෙකේ එකතුවයි මූල දෙකේ ගුණිතයයි හොයා ගන්නවා. හරිද? හරි. එතකොට මේ වර්ග සමීකරණේ මූල ඇල්ෆා බීටලු. අනිවාර්යෙන් එහෙනම් මෙයාගේ මූල ඇල්ෆා බීටා නම් උතන මූල එකතුවයි මූල ගුණිතයයි සම්බන්ධතාවය ගන්න අපිට RS ගේ මූල එකතුවයි මූල ගුණිතයයි ගන්න. මෙයාගේ මූල එකතුවයි මූල ගුණිතයයි අනිවාර්යෙන් ඕන වෙනවා. මොකද ඇල්ෆා බීටා ඇසුරු වෙන්නේ මේ RS අපිට සම්බන්ධ කරලා දෙන. එතන මූල එකතුව මෙයා ගන්න පුළුවන් ඍණ b බෙදීමේ. එතකොට ඍණ b කියන්නේ 2k බෙදීමේ කියන්නේ වැලියු එක එකයිනේ. හරි. මූල ගුණිතය අපිට එනවා c බෙදීමේ. c කියන්නේ එතකොට ඍණ එක ලකුණ මම පිටට ගන්නවා k වර්ග ධන 1 c බෙදීමේ. ඔන්න ඕකේ. හරිද? එතකොට r ගේ වැලියු එක අපිට තියෙනවා 1යට 2යි ඇල්ෆා කියලා. s ගේ අපිට වැලියු එක දෙනවා 1යට 2යි බීටා කියලා. ඔහොමනේ තියෙන්නේ. ඔව් 1යට 2යි බීටා. එතකොට මෙයා මේ දෙන්න මූල වශයෙන් තියෙන වර්ග සමීකරණය හොයන්න නම් ඔයාලට මූල එකතුව වෙනම ගන්න ඕන. මේ දෙන්නගේ මූල එකතුව වෙනම ගන්න ඕන. මූල ගුණිතය වෙනම ගන්න ඕන. RS ගේ. ওই දෙක වෙන වෙනම එපේ. එහෙනම් මූල එකතුව මම ගන්නවා. මූල එකතුව ගද්දී අර මං කිව්ව කාරණාව මේ දෙක පාවිච්චි වෙනවා මෙතන. මූල එකතුව ගද්දී ඔන්න ඔහොම නෙන්නේ. හරි. එතන මූල එකතුව ගද්දී පොදු හරයක් ගන්නවා සම්පූර්ණයෙන්ම 2යි ඇල්ෆා බීටා. එතකොට මෙතන බීටාගෙන් වැඩි වෙනවා. මෙතන ඇල්ෆාගෙන් වැඩි වෙනවා. එතකොට උඩ එන්නේ මූල එකතුව යට එන්නේ මූල ගුණිතය. ඇල්ෆා බීටා එකතුව එන්නේ 2k බෙදීම දෙවතාවක්. ඇල්ෆා බීටා ගුණිතය එන්නේ ඍණ k වර්ග ධන 1. ඔන්න ඕක. මේ දෙකට මේ දෙක සුළු වෙනවා. එතකොට k බෙදීම k වර්ග ධන 1 ගේ ඍණ වැලියු එක තමයි මූල එකතුව එන්නේ. හරිද? මූල ගුණිතය අපිට ওই විදිහට ගන්න පුළුවන්. මූල ගුණිතය කියන්නේ මේ දෙකේ ගුණිතය. මූල දෙක මෙයා වැඩි කිරීම මෙයානේ. 2යි බීටා. එතකොට සම්පූර්ණයෙන් එනවා 1යට 4යි ඇල්ෆා බීටා. එතකොට සම්පූර්ණයෙන්ම 1යට 4යි ඇල්ෆා බීටා ගුණිතය එන්නේ මෙන්න මේක. එතකොට සම්පූර්ණයෙන්ම ඍණ k වර්ග ධන 1. ඔන්න ඕක තමයි මූල දෙකේ ගුණිතය එන්නේ. දැන් මූල එකතුවයි මූල ගුණිතය ඔයා දන්නවනම් වර්ග සමීකරණය ලියා ගන්න ඔයා දන්නවා. කොහොමද වර්ග සමීකරණය ලියන්නේ? මම කිව්වා ඒක කටපාඩමින් ඔයා ලියන්න යන්න එපා. මේ අපි කොහොමද මූල වශයෙන් තියෙන වර්ග සමීකරණය ගොඩනගා ගන්න විදියත් එක්ක ලියන්න කියලා. එතකොට මෙන්න එක මූලයක්. මෙන්න මෙයා r අනිත් මූලය s. ඔන්න ඕකනේ. සමානයි බිඳුව. එතකොට මූලය මේක මෙතන කටපාඩම් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. මෙතන එන්නේ මූල එකතුව වාරයක් s. මොකද මෙයා වරාණියවත් කරාම එන්නේ ඔන්න ඕක වාරයක් x. ධන මෙතන එන්නේ මූල ගුණිතය. හරිද? ඔන්න ඕකනේ. දැන් මූල එකතුවයි මූල ගුණිතය වෙන වෙනම හෙව්වා. ඔක ආශි කරගත්තා නම් ඔය දීලා තියෙන සම්මතය අපිට ගන්න පුළුවන්. හරිද? හරි. ඔක ආශි කරා නම් ඔය දීලා තියෙන සම්බන්ධතාවය අපිට ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම x වර්ග එහෙම වෙනවා ඍණ මූල එකතුව එන්නේ අන්න අරක. එතකොට මෙයා ධන වෙනවා ඉස්සරහ ලකුණක් තියෙන හින්දා k බෙදීම k වර්ග ධන 1 වාරයක් x ධන මූල ගුණිතය එන්නේ මෙතන ඍණ ලකුණක් වෙනවා ඉස්සරහ ලකුණක් තියෙන හින්දා 1යට 4යි k වර්ග ධන 1 සමානයි බිඳුව. එතකොට සම්පූර්ණයෙන්ම 4යි k වර්ග ධන 1කින් වැඩි කරලා තියෙන්නේ ඔය දීලා තියෙන උත්තරේ ගන්න. හරිද? එතකොට සම්පූර්ණව දීලා තියෙන උත්තරේ එනවා. එතකොට සම්පූර්ණ 4යි k වර්ග ධන 1 වාරයක් x වර්ග ධන k වතාවක් x. මෙයා එතකොට 4න් වැඩි වෙනවා 4කින් වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන 4ක් එනවා. ඔය දීලා තියෙන උත්තරේ ඕ. ඊට පස්සේ ඍණ 1 සමානයි බිඳුව. ඔන්න වර්ග සමීකරණය. හරිද? ඔන්න වර්ග සමීකරණය. හරි? ඔන්න ඕක තමයි වර්ග සමීකරණය. මේක වැදගත් වෙනවා අන්තිමට ඔය ලක්ෂ දෙකක් අතර පරතරය අහලා තියෙනවනේ. ඒකට මෙන්න මේ සමීකරණය වැදගත් වෙනවා. ඒක උතන්ද කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක මම කියලා දෙන්නම්. ඒක පාවිච්චි කරන්න තමයි ඔය මාපාංකයත් එක්ක සම්බන්ධ r ඍණ s ගේ මාපාංකය මෙන්න මේක බව පෙන්වන්න කියන්නේ. මේ මාපාංකයෙන් තමයි ඔය කතන්දරේ පටන් ගන්න. හරිද? ඔන්න අපිට ඔන්න ඔය විදිහට වර්ග සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. ඒතකොට ඔයාලට මූලික දැනුම තියෙනවා නම් මේ අවුරුද්දේ
මොකද්ද ශේෂ ප්‍රමේය ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය ගානයි වර්ග සමීකරණය පොඩ්ඩක් තර්කානුකූලව හදන්න තියෙන්නේ. මොකද අන්තිම කෑල්ල වුණත් මාර ඒ කියන්නේ තර්කානුකූලව හිතලා තමයි හදන්න තියෙන්නේ. අර කටපාඩමෙන් තියරි ටික විතරක් මත තියාගන්න ගියා කියලා මේ වැඩේ කරන්න වෙන්නේ. ඒ කියන්නේ මේ තියරි ටික අර හරි අවබෝධයෙන් මත තියාගත්ත එක්කනට කරගන්න පුළුවන්. ඒතකොට ඔයා දන්නවා මූල එකතුවයි මූල ගුණිතයි කොහේ හරි තැනකින් කොහොම හරි ක්‍රමයකින් හොයාගත්තොත් වර්ග සමීකරණය ගොඩනගා ගන්න පුළුවන්. එතකොට ওই විදිහට අපිට මේ ගාන හදන්න පුළුවන්. ඕකේ අර මේ දෙවෙනි කෑල්ල තමයි කියන්නේ ශේෂ ප්‍රමේයේ පළවෙනි කෑල්ල තමයි පොඩ්ඩක් හිතලා හදන්න තියෙන්නේ. හරිද? ඒකත් මම හදනවා වර්ග සමීකරණ ගාන හදලා ඉවරනාන් පස්සේ ඔන්න ඔය විදිහට මේකේ වර්ග සමීකරණ ගාන අපිට මේ වර්ග සමීකරණය ගොඩනගා ගන්න තැනට හදලා ඉවරයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ දෙන්නගේ මාපාංකය හොයන්නලු. ඕක හොයන්න කියන්නේ පොඩි හේතුවක් ඇතුව. එතකොට මේ වර්ග සමීකරණයේ මූලනේ මම ඇල්ෆා RS කියන්නේ. එතකොට මේ වර්ග සමීකරණයේ මූල තමයි RS කියන්නේ. හරිද? RS කියන්නේ මේ වර්ග සමීකරණේ ඕනෑම විසඳුම් දෙකයි තියෙන්නේ. මේ විසඳුම් දෙක තමයි ඔය RS කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපිට කියනවා RS ගේ මාපාංකය හොයන්නලු. R ඍණ S කියන්නේ. ඔව් R ඍණ S ගේ මාපාංකය හොයන්නලු. ඒතකොට මුගේ මාපාංකය කියන්නේ R කියන්නේ මෙයානේ. 2යි ඇල්ෆා ඍණ 1ට 2යි බීටා. උගේ සම්පූර්ණ මාපාංකය. මුගේ සම්පූර්ණ මාපාංකය ගත්තාම 2යි ඇල්ෆා දැන් ඔයා දන්නවා මෙයාගේ මාපාංකය ගන්න නම් අනිවාර්යයෙන්ම මොකද්ද කරන්න ඕන? මෙයාගේ සම්පූර්ණ මාපාංක ගන්න එපා. ඒතකොට පොදු හරයක් ගන්නවා 2යි ඇල්ෆා බීටා. ඒතකොට උඩ එනවා බීටා ඍණ ඇල්ෆා. බීටා ඍණ ඇල්ෆා පොදු හරය ගත්තම ඕකනේ. ඇල්ෆා බීටා වාරයක් දෙක නම් අවුලන්නේ ඇල්ෆා බීටා ගුණිතය අපි දන්නවා. හැබැයි බීටා ඍණ ඇල්ෆාගේ වැලියු එක අපි දන්නේ නැහනේ. ඒක අපි හොයලා මෙතනට ආච කරන්න ඕන උගේ මාපාංකය. හරිද? එතකොට මෙතන තියෙන්නේ බීටා ඍණ ඇල්ෆාගේ මාපාංකය බෙදීම මෙයානේ. 2යි ඇල්ෆා බීටා. ඔන්න ඕක තමයි ඔය තියෙන්නේ. හරිද? උගේ මාපාංකය. එතකොට මේක අපි වෙනම හොයාගන්න වෙනවා. ඒක හොයාගන්න ඕන තරම් දන්නවා කලිනුත් විභාග ප්‍රශ්නවල ඕක අහලා තියෙනවා. අන්තරේක මාපාංකය ඇහුවාන් පස්සේ මොකද කරන්නේ? අපි ඉස්සෙල්ලුව වර්ග කරනවා. ඊට පස්සේ තමයි මාපාංකය ගන්න. ඕක කලින් අවුරුදු වල පරීක්ෂා කරලා තියෙනවනේ. එතකොට ඒක කලින් අවුරුදු විභාග ගණන් ටික මම සම්පූර්ණයෙන්ම දාලා තියෙන්නේ. ඒ ටික හදලා ගියප එකට ඔය වැඩේ කොට දාගන්න පුළුවන්. ඒ වගේම අර රිවිෂන් ක්ලාස් එකේදී මම සෑහෙන දෙයක් කතා කරලා තියෙන්නේ. ඒ වගේ අර තියරි ටික ලාවට ඒ කියන්නේ තියරි ටික සම්පූර්ණයෙන් මතක් කරලා කොහොමද වැඩ ටික කරන්නේ? ඔය විභාගයට යද්දි මෙන්න මේ ටික අනිවාර්යෙන් බලන් යන්න කියලා කිව්වා. එතකොට ඒ කාරණාත් එක්ක තමයි මේ ගණන සම්පූර්ණයෙන් හදාගන්න පුළුවන්. හරිද? එතකොට සම්පූර්ණයෙන්ම ඒ අර තියරිත් එක්ක අර මම කිව්ව දේවල් ටික මතක තියාගෙන ගියා නම් මේ ගණන් ටික හදාගන්න පුළුවන්. කිසි අවුලක් නැතුව. එතකොට ඇල්ෆා ඍණ බීටාගේ සම්පූර්ණ වර්ගය. එක ගන්න පුළුවන් අපිට කොහොමද? මෙතන බීටා වර්ග. ඊට පස්සේ ඍණ 2යි ඇල්ෆා බීටා ධන ඇල්ෆා වර්ග. මෙතන මේ දෙක අපිට සුළු කරගන්න පුළුවන් ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය ඍණ 2යි ඇල්ෆා බීටා. මෙතන තිබ්බ ඍණ 2යි ඇල්ෆා බීටා එහෙමම තියෙනවා. එතකොට සම්පූර්ණ වෙනවා ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය ඍණ 4යි ඇල්ෆා බීටා. මේක එක පියවරෙන් ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලි කරන්න තමයි මම පියවර දෙක තුනකට ගත්තේ. හරිද? ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය කියන්නේ ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය කියන්නේ මුගේ සම්පූර්ණ වර්ගය. එතකොට 4යි k වර්ග ඍණ 4 වාරයක් ඇල්ෆා බීටා කියන්නේ මෙයා. එතකොට මේක ධන වෙනවා. ඇල්ෆා බීටා කියන්නේ k වර්ග ධන 1. හරිද? එතකොට සම්පූර්ණයෙන් මෙතන එනවා. සම්පූර්ණයෙන් මෙතන ඇල්ෆා ධන බීටාගේ සම්පූර්ණ වර්ගය. එතකොට ඇල්ෆා ධන බීටා සම්පූර්ණ වර්ගය කියන්නේ මෙයාගේ සම්පූර්ණ 4යි k වර්ග එනවා. ඊට පස්සේ ඍණ 4යි ඇල්ෆා බීටා. එතකොට ඇල්ෆා බීටා ඍණ වුණාම මේක ධන වෙනවා. එතකොට සම්පූර්ණයෙන්ම 4යි ඇල්ෆා බීටා. එතකොට 8යි k වර්ග ධන 4යි කියලා එනවා. එතකොට මම ඕන 4ක් පොසාදයක් විතර පිට ගන්න පුළුවන්. එතකොට එනවා 2යි k වර්ග ධන 1යි. හරිද? එතකොට දැන් මේ තියෙන්නේ කවුද? ඇල්ෆා ධන බීටාගේ වර්ගයනේ. එතකොට දැන් අපිට ඕන ඇල්ෆා ඍණ බීටාගේ කියන්නේ බීටා ඍණ ඇල්ෆාගේ සම්පූර්ණ මාපාංකයනේ. එහෙනම් මේ මාපාංකය ගන්න මෙයාගේ වර්ගමූලය ගන්න ඕන. හැබැයි මාපාංකය ගන්න හින්දා මෙයාගේ ධන මූලය විතරයි ගන්න. එතකොට මුගේ වර්ගමූලය ගත්තාම මෙතන දෙකක් එනවා. එතකොට වර්ගමූලය ඇතුලේ 2යි k වර්ග ධන 1. ඔන්න ඕක තමයි මුගේ මාපාංකය එන්නේ. එතකොට ඔය දීලා තියෙන සම්බන්ධතාවය දැන් කෙලින්ම ආශි කරන්න තියෙන්නේ. මෙතන උඩ තියෙන්නේ එතකොට මෙයාගේ මාපාංකය කියන්නේ 2යි වාරයක් 2යි k වර්ග ධන 1. උගේ මූලය දෙවතාවක් ඇල්ෆා බීටා ගුණිතය කියන්නේ හැබැයි උගේ මාපාංක ගන්න එපා. එතකොට මේ ඇල්ෆා බීටා ගුණිතයේ මාපාංක ගත්තම මේ ලකුණ ප්‍රතික්ෂේප වෙලා යනවා. එතකොට ධන වැලියු එක විතරයි ගන්න මාපාංක ගන්න හින්දා. මෙයාට මෙයා සුළු වෙනවා. එතකොට ඔය දීලා තියෙන සම්බන්ධතාවය ගන්න පුළුවන්. ඔන්න ඕක. හරිද? ඔන්න ඕක. ඔන්න ඕක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. හරි? ඕක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. හරි. එතකොට බව ඔන්න ඕක ඔන්න ඔහොම පෙන්වන්න පුළුවන්. ඔන්න ඕකේ අන්තිම කැලල තමයි පොඩ්ඩක් ක්‍රිටිකල් තැනක් තියෙන්නේ. මේ ගානේ ක්‍රිටිකල් තැනක් අවස්ථාවක් තමයි. ඒ කියන්නේ පොඩ්ඩක් හිතලා හදන්න ඕන මොකද්ද ඔය කියන්නේ කාරණාව කියලා. එතකොට අපි දන්නවා අපිට මේ පෙන්වන්න තියෙන වර්ග සමීකරණයේ මූල RS කියලා. හරිද? මේ පෙන්වන්න තියෙන වර්ග සමීකරණයේ මූල RS. එතකොට මේ R ඍණ S ගේ අගයෙන් කියවෙන්නේ මොකද්ද? R ඍණ S ගේ අගයෙන් කියන්නේ මොකද්ද? මේ වර්ග සමීකරණයක මූල කියන්නේ බං උගේ විසඳුම්නේ. ඒ කියන්නේ ඌ x අක්ෂයේ කියන්නේ මේ වර්ග සමීකරණයේ විසඳුම් කියන්නේ එයා x අක්ෂය කැපෙන තැනට අදාළව x ඒ කියන්නේ ඕනෑම වර්ග සමීකරණයක විසඳුම් කියලා කියන්නේ
ඒ දැන් හිතන්නෝ දැන් වර්ග දැන් ඔයාලට මතකනේ වර්ග සමීකරණයක විසඳුම් තියෙන්න පුළුවන් එක ප්‍රස්ථාර ආකාර තුනක් තිබ්බනේ. එකක් මොකද්ද? සම්පූර්ණයෙන්ම මෙන්න මේ අක්ෂයේ උඩින් යන්න පුළුවන්. මේ ඉස්සර අක්ෂය ස්පර්ශ කරන්න පුළුවන්. නැත්නම් ඔන්න ඔය විදිහට යන්න පුළුවන්. එතකොට මෙහෙම තිබ්බොත් මෝ x අක්ෂය කොහෙවත් කපන්නේ නැහැ. එහෙනම් මෙයාට විසඳුම් නැහැ. ඩෙල්ටා ඍණ කියලා ගත්තා. මෙතන ඩෙල්ටා සමානයි බිඳුව කියලා ගත්තා. මේ ඩෙල්ටා ධනාගයක් ගත්තා. මොකද x අක්ෂය තැන් දෙකදී කපන හින්දා වර්ග සමීකරණයේ විසඳුම් කියන්නේ x කියන්නේ එයාගේ සම්පූර්ණයෙන්ම x අක්ෂයත් එක්ක තියෙන ගනුදෙනුවනේ. හරි. එතකොට දැන් මෙතන මේ දෙකෙන් එන්නේ බං මේ දෙකේ අන්තරයේ මාපාංකයෙන් එන්නේ බං මේ දැන් හිතහන් මෙයා මේ x අක්ෂය ඔහොම කැපුවාම පස්සේ ඔන්න ඔය කපන වැලියු දෙක තමයි බං ඔය RS කියන්නේ. එකක් R මේක වෙන්න පුළුවන් නැත්නම් R මේක වෙන්න නැතුව මේක වෙන්න පුළුවන්. ඒ දෙකේ මොකක් වුණත් අපිට අදාළ නැහැ. R ඍණ S කියන්නේ බං මේ දෙක අතර මේ තිරස් දුර. ඒතොර R ඍණ S ගේ මාපාංකය කියන්නේ බං මේ දෙන්න කැපෙන x අක්ෂයේ කැපෙන තැන් වල ඒ කියන්නේ කැපෙන ලක්ෂ දෙක අතර තිරස් දුර. ඔන්න ඕක තමයි ගානේ පරීක්ෂා කරලා තියෙන්නේ ඊළඟට. අපිට හැබැයි දීලා තියෙන්නේ ගණිත සමීකරණයක්. ඒ සමීකරණයේ ඡේදන ලක්ෂ වලින් නිර්මාණය වෙන්නේ මෙන්න මේ ආකාරයේ සමීකරණයක්. වර්ග සමීකරණයක්. හේතුව ඔයා දන්නවා ඕනෑම මං කියපු දේ පැහැදිලිද දන්නේ මම ඔයාලට ආයෙ පැහැදිලි කරන්නම්. මේක ඔයාලට තියරි වල මම පැහැදිලි කරලා තියෙන්නේ. බලන්න ගන්න තියරි වීඩියෝ එක බලපන්. පැය එකමාරක් සම්පූර්ණයෙන්ම දැන් views ගිහලා තියෙනවා 20000 ගානකට වඩා වැඩියෙන් වර්ග සමීකරණ වල පැය එකමාරකින් සම්පූර්ණ තියරි ටික ලොක් කරලා ඒ වැඩ ටික කරලා දීලා තියෙනවා. එතකොට ඕනෑම එක විසඳුම් තියෙන අනිවාර්යෙන් මෙන්න මේ වගේ කතන් මේ ශ්‍රිතේක විසඳුම් තියෙන නම් උගේ අවමාගයේ අනිවාර්යෙන් මුගේ අවමාගයේ ධන වෙන්න ඕන උපරිම මෙයා බිඳුව ඊට වඩා වැඩි වෙන්න ඕන මෙයාගේ අවමාගය ගැන අපිට කියන්න බෑ. එතකොට හැරෙනවම දැනින්නේ. එතකොට අනිවාර්යයෙන්ම මුගේ විවේචකයේ ඍණ වෙන්න ඕන. මොකද x අක්ෂයේ උඩින් යන්නේ සම්පූර්ණයෙන්ම x අක්ෂය ස්පර්ශ කරනවා විවේචකයේ ධන x අක්ෂයේ යටින් යනවා. දැන් දෙකෙදි කැපෙන හින්දා තාත්වික ප්‍රබින්න මූල තියෙනවා. මූල කියන්නේ මේ x අක්ෂයත් එක්ක x අක්ෂයේ කපන තැන් වල තියෙන x ඛණ්ඩාංක. හරිද? එතකොට මෙතන මේ RS කියන්නේ මෙයාගේ වර්ග සමීකරණයේ මූල නම් බම් මේ x අක්ෂයේ කපන තැන් වල මේ අගයන් දෙක තමයි ඔය තියෙන්නේ. එතකොට R ඍණ S ගේ මාපාංකයෙන් එන්නේ බම් මූ x අක්ෂයේ කපන තැන් දෙක අතර දුර. තිරස් දුර. ඒ x අක්ෂය කපන්නේ තිරස් අක්ෂයෙන්නේ බා. x අක්ෂයේ තියෙන තිරස් අක්ෂයෙන්නේ. ඒතර මුන් දෙන්න අතර තිරස් දුර තමයි මේ r ඍණ s ගේ මාපාංකයෙන් එන්නේ. ඕක ගානට ක්ලික් වුනේ නැත්තම් මේ අහන්නේ මොකද්ද කියලා ඔය කැලල හදාගන්න වෙන්නේ නැහැ. හරිද? ඒතර r ඍණ s කියන්නේ බා මෙයා මේ x අක්ෂය කපන තැන් දෙක අතර තිරස් දුර. ඕක තමයි ගානේ ක්ලික් වෙන පොයින්ට් එක. වෙන්න ඕනේදී. ඒතකොට ඔය දීලා තියෙන මූල තුන මොකද වෙන්න දෙන්නේ? මූල තුන බෙදීම දෙක කියන එක පෙන්වන්න පුළුවන්. කොහොමද ඒක පෙන්වන්නේ? ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ තමයි. ඒක ওই විදිහට දැක්කම පේන්නේ නැහැ. ඕක අපිට දැන් කියලා තියෙන්නේ මොකද්ද? අපිට කියලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? මොකද්ද දැන් ගානේ කියන්නේ? මෙන්න මෙහෙම දෙයක්. අපිට කියනවා y සමානයි x ඝනය. අපිට සමීකරණ දෙකක් දීලා y සමානයි x ඝනය. ඝන සමීකරණයක් තියෙනවා. අපි හැබැයි ඒ වර්ග සමීකරණයක්. කොහොමද ඒක ඝන සමීකරණයක් කියන්නේ? තේරෙන්නේ නැහනේ. ඒක තේරෙනවා මේ විදිහට ඕක ලියා ගත්තා නම්. කොහොමද? ධන 9x වර්ග ධන 9x වර්ග ධන 3x ධන 1. හරිද? y සමානයි අනිත් එක x ඝනය ධන x වර්ග ඍණ x ධන 2. ඔන්න. මෙන්න මේ ප්‍රස්ථාර දෙකේ ඡේදන ලක්ෂ අතර දුර. මේ දෙකේ ඡේදන ලක්ෂ කියන්නේ බං මේ දෙක සමගාමී විසඳන්න එපා. එතකොට ඔයා දන්න ඕනෑම සමීකරණයක ඡේදන ලක්ෂයක් එන්නේ ඒ සමීකරණ දෙක සමගාමී විසඳුවාම. මේ දෙක සමගාමී විසඳලා බලපන්කෝ. අන්න උඹ හොයන වර්ග සමීකරණ ඔක අතර හැදෙනවා. කොහොමද? මෙයා මේ පැත්තට ගන්නවා. එතකොට x ගානේ කැපිලා යනවා. මූ මේ පැත්තට ගන්නවා. එතකොට 8x වර්ග. ඊට පස්සේ මූ මේ පැත්තට ගන්නවා ධන 4x. මූ මේ පැත්තට ගන්නවා ඍණ 1යි. මේ වගේ ආකාර එකක් නේද බං මේ තියෙන්නේ? හැබැයි මේ ආකාරයේ සමීකරණයක්ම තමයි මේ තියෙන්නේ k සමාන එක අවස්ථාවේ. ඇයි k ට එක දාපන්කො මේකේ. k එකේ වර්ග 1යි 1 1 එකතු වුණාම 2යි දෙවරක් 4 8යි 8යි x වර්ග හැදෙනවා. k ට එක දාන්නකො. ඒතර සම්පූර්ණ 4x හැදෙනවා. ඍණ 1 හැමම තියෙනවා. ඒ කියන්නේ මේ ආකාරයේ සමීකරණයක්ම තමයි මේ තියෙන්නේ. එතකොට මුගේ දැන් එතකොට ඔතන ඔය කියන්නේ බං ඔන්න ගන්නද ඔන්න ඔහොම එකක් යනවා. ඔන්න තව ඔහොම එකක් යනවා. එතකොට මුන් දෙන්නයි ඡේදන ලක්ෂය කියන්නේ ඔන්න ඔය තැන් දෙකනේ බං. ඔන්න ඔය තැන් දෙකෙන් තමයි මුගේ ඡේදන ලක්ෂය ඔන්න ඔහොම නිර්මාණය වෙන්නේ. එතකොට මේ දෙක අතර පරතරය තමයි අහලා තියෙන්නේ. හැබැයි මේ දෙකේ ඡේදන ලක්ෂ වලින් එන්නේ මෙන්න අපි හොයපු ආකාරය මෙන්න මේ. ඒ කියන්නේ මේ මුගේ ඡේදන ලක්ෂ වලින් යන්නේ ඡේදන ලක්ෂ හරහා යන්නේ ඔන්න අපි හොයපු ආකාරයේ වර්ග සමීකරණය. මෙන්න මෙහෙම. 8x වර්ග ධන 4x ඍණ 1. එහෙපත පේන්නේ නැද්ද දන්නේ. හරි. අන්තිම කැල්ල.
හරි. මේ ඡේදන ලක්ෂ්‍ය වලින් යන්න බං අපි මේ හොයපු ආකාරයේ සමීකරණ. ඒ කියන්නේ මේ දෙන්න දැන් හිතන්නකෝ මම ඔක ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේක හොඳට තේරුම් ගන්න. පොඩි ක්‍රිටිකල් තැනක් තියෙන්නේ. ඒක හරියට තේරුම් ගන්න ඕන. මේ මම නම් දැකලා නැහැ කවුරුත් මේක විවරණයක්වත් දාලා තියෙනවද? දාලා තියෙනවද දන්නේ නැහැ YouTube එකේ. මම මේ දැක්කේ මේක පළවෙනි වතාවට මම මේක බලනවා කට්ටිය මොන විදිහට සාකච්ඡා කරයිද දන්නේ නැහැ. මට තේරෙන විදිහට මෙන්න මෙහෙම සීන් එකක් ඔය අහන්නේ. හරිද? එතකොට දැන් මෙයාගේ ඡේදන ලක්ෂ්‍ය කියන්නේ බං ඔන්න ඔහම ගණජ සමීකරණ කරනවා කියමු. මෙන්න මේක තමයි ඔය කියන මේ ෆන්ක්ෂන් එක. මේ තමයි උගේ අනිත් ෆන්ක්ෂන් එක. ඔහොම. ඔන්න ඔහම තව මොකක් හරි එකක් යනවා. එතකොට මෙයා තැන් දෙකෙදි කැපෙනවනේ බං. ඒ කැපුණාම පස්සේ එන තැන් දෙක නිරූපණය වෙන්නේ මේ වගේ වර්ග සමීකරණයකින්. එතකොට තැන් දෙකේ ඔන්න ඔය වගේ වර්ග සමීකරණයකින් එන්නේ. ඒ වර්ග කළු පාට පෑනෙන් ඇඳලා තියෙන්නේ. ඔය වගේ වර්ග සමීකරණයක් එන්නේ. හැබැයි ඔය වර්ග සමීකරණය බං කළු පාට පෑනෙන් ඇතුළේ තියෙන වර්ග සමීකරණය බං මේ අපි හොයපු ආකාරයේ වර්ග සමීකරණයක්. මොකද්ද? ඒ වර්ග සමීකරණය මෙන්න මෙයා. 8x වර්ග මෙන්න මෙයා. මෙන්න මේක තමයි මේ වර්ග සමීකරණය. හැබැයි මේ ආකාරයේ වර්ග සමීකරණයක මේ කැපෙන තැන් දෙක අතර තිරස් දුර හොයන්නනේ අපි මෙන්න මේ ඉක්වේෂන් එක හොයාගත්තේ. ඇයි බං මේ ආකාරයේ වර්ග සමීකරණේ මූල කියන්නේ මෙයා කැපෙන තැන් දෙක. කැපෙන තැන් දෙක කියන්නේ මෙයාගේ මූලනේ බං. අන්න ඒ කැපෙන තැන් දෙක අතර දුර හොයන්න තමයි මේ අපි මේ කැපෙන තැන් දෙකට අදාළව මේ khණ්ඩාංග දෙක RS නම් ඒ දෙක අතර තිරස් දුර හොයන්න තමයි මේ ප්‍රකාශය ගත්තේ. එතකොට මේ ආකාරයේ සමීකරණයක් විසඳුම් වල තිරස් දුර ඒ කියන්නේ මේ කැපෙන තැන් දෙක අතර තිරස් දුර එන්නේ මෙන්න මේ RNS ගේ මාපාංකයෙන්. එන RNS ගේ මාපාංකයෙන් කෙලින්ම එන්නේ මුගේ තිරස් දුර. හැබැයි ඊට මේ ආකාරයේ එකක්නේ. එතකොට මෙයයි මේ තෘප්ත වෙන්න නම් අනිවාර්යෙන් k ට වැලියු එක එකක් එන්න ඕන. එහෙනම් k ට වැලියු එක අවස්ථාවේ තමයි මේ දෙක අතර තිරස් දුර එන්නේ. එහෙනම් ඔයා මොකද්ද ප්‍රකාශ කරන්න ඕන? අපි කලින් ගත්ත එකට මෙයා අනුරූප වෙනවා. ඒ හින්දා කලින් ගත්ත සමීකරණයට මෙයා අනුරූප වෙනවා. එතකොට මේ දෙක අතර තිරස් දුර හොයන විදිහට අපිට මේක හොයන්න පුළුවන්. එහෙනම් ඔයාලට කියන්න තියෙන්නේ මෙය මෙන්න මේ ආකාරයේ 4යි k වර්ග ධන 1 x මෙන්න මේ සමීකරණය 4x kx ඍණ 1 සමාන ආකාරයේ වේ මෙහි k සමාන 1 විට මේ දෙක අතර r ඍණ s ගේ අතර දුර කෙලින්ම එනවා. ඒ කියන්නේ r ඍණ s ගේ k සමාන 1 අවස්ථාවනේ. මොකද k ට 1 දැම්මම පස්සේ තමයි මේක මේ ආකාරයේ වෙන්නේ. හරිද? එහෙනම් මෙය කෙලින්ම මෙන්න මේ ආකාරයේ සමීකරණයේ විසඳුමක් වෙනවා. එතකොට මේ දෙක අතර ඒ කියන්නේ මේ සමීකරණයේ විසඳුමක් වෙනවා. එතකොට මේ දෙක අතර දුර කියන්නේ මෙයාගේ සම්පූර්ණ මාපාංකය. මාපාංකය කියන්නේ මේ දෙක අතර දුර. එතකොට එයාගේ මාපාංකය දුවෙන්නේ k සමාන 1 නේ. එතකොට මෙයාගේ k සමාන 1ට දැම්මා නම් හරි. එතකොට මොකක්ද තියෙන සම්බන්ධතාවය? ඔන්න ඔයාගේ සම්පූර්ණ මාපාංක මේ මූලයේ බෙදීම k වර්ගය දන්න 1නේ. එතකොට k ට 1 දාන්නේ. එතකොට සම්පූර්ණ 2යි 1යි 3යි. එතකොට මූල 3 බෙදීම 2යි. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන් තරගානුගුණව ලියහම මම ඒක ලිව්වේ නැහැ බෝඩ් එකේ. ලියා ගන්න පුළුවන් නේ ඕනෙ කෙට්ට. හරිද? එතකොට මොකද කරන්න තියෙන්නේ? මේක තමයි මෙයා විසඳුම කරාම ආවේ. එතකොට ඒක ඔයාලට කියන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ආකාරයේ විසඳුමක්. හැබැයි මේක k සමාන 1 ආකාරයේදී තමයි මේක විසඳුමක් වෙන්නේ. එතකොට මේ ආකාරයේ සමීකරණයක මේ දෙක අතර දුරෙන් එන්නේ මෙයා ඡේද ලක්ෂ්‍ය වෙන තිරස් දුර. ඒක අපි මෙතනින් කලින් හෙව්වා මෙන්න මේක එන්නේ කියලා. එතකොට k සමාන 1කට නම් මේ වර්ග සමීකරණය තෘප්ත වෙන්නේ. ඒ දෙක අතර තිරස් දුර තෘප්ත වෙන්නේ k සමාන 1 අවස්ථාවලද අදාළව ඒ ලක්ෂ්‍ය දෙක අතර දුර හොයන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තර්කානුකූලව අපිට ඔයගේ දුර ගන්න පුළුවන්. වර්ග සමීකරණ 2025 වල ගන්න ඔය විදිහට හදන්න පුළුවන්. ඔයාලට අන්තිම කැලල තමයි පොඩ්ඩක් ක්‍රිටිකල් තැනක් එන්නේ. ඒක මම විනාඩි 10ක් විතර අරගෙන පැහැදිලි කරා. ඔයා පොඩ්ඩක් තේරුම් නැත්නම් ආයෙ බලන්න. ඔයාට ඔක හොඳට තේරෙනවා. හරිද? ඒක පොඩ්ඩක් ආයෙ බලන්න. එතකොට තේරෙනවා හොඳට. හරි. ඔය විදිහට 2025 වල ගන්න සම්පූර්ණ හදලා ඉවරක් ගන්න පුළුවන් වර්ග සමීකරණ ගන්න.